ඉතින් සුබ දවසක් කියලා අදත් ඔයාලා හැමෝම මගේ MBJ Tricks channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ Forza Horizon 6 game එක. එහෙම නැත්නම් 2026 ගොඩක්ම ජනප්‍රිය වුණ Forza Horizon 6 game එක කොහොමද ඔයාගේ PC එකට හරියටම install කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ ඔය crack file පාවිච්චි කරන යාළුවෝ ඉන්නේ. එහෙම නැත්නම් repack file පාවිච්චි කරන්නේ මොකක් හරි site එකකින් download කරලා අන්න ඒ අය තමයි මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් ඔරිජිනල් ෆයිල් පාවිච්චි කරනවා නම් කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එයාලා ඒක මිලදී ගත්ත නිසා. හරි යාළුවනේ වීඩියෝ එක පටන් ගන්න මුලින්ම මම කියන්නේ මේ වීඩියෝ එක කොහෙවත් ස්කිප් කරන්න එපා. එහෙම වුණොත් සමහර විට ඔයාගේ PC එකත් බෑන්ඩ් වෙන්න පුළුවන්. ඒ නිසා අපි බලමු මුලින් ඉඳන්ම වීඩියෝ එක අවසන් වෙනකන්. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ රීපැක් ෆයිල් එකට යන්න. ඒ කියන්නේ setup එකට යන්න. setup එකට ගියපුවාම මම මේ විදිහට මෙතන Forza Horizon 6 කියලා තියෙනවා. ඔයාලට පේන ඇති මෙතන Forza Horizon 6 කියලා තියෙනවා. ඉතින් ඒකට ගියපුවාම මම මේක ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ Fit Girl කියන රීපැක් ඩවුන්ලෝඩ් කරන එකෙන්. ඊට පස්සේ තව එකක් තියෙනවා Dodi කියලා එකක්. ඉතින් ඒකෙත් හොඳයි. මම මේකෙන් ඩවුන්ලෝඩ් කරේ ගොඩක් අය විශ්වාස කරලා ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන නිසා. ඉතින් ඊට පස්සේ මේ විදිහට setup එක ඔයා සාමාන්‍ය විදිහට ඩබල් ක්ලික් කරන්න නම් එපා. හොඳට මතක තියාගන්න මේ setup එක ගාවට ගියට පස්සේ ඔයා ඔයාගේ ටාස්ක් බාර් එකේ පහළට ගිහපුවම මෙන්න මෙතන Windows security කියලා තියෙන්නේ. ඔයාගේ මේක මෙතන නැත්නම් සමහරට මෙන්න මේ ටික් එක ක්ලික් කරපුවම මෙතන උඩ තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි මෙතන Windows security කියලාම සර්ච් කරමු. ඔයාලට පේන්නේ නැති Windows security කියලා උඩින් තියෙනවා. ඉතින් ඒකට යන්න. ඒකට ගිහිල්ලා මේ virus and threat protection කියන එකටත් යන්න. ඊට පස්සේ මෙතන පහළ තියෙනවා manage setting කියලා එක. ඒකට ගියපුවාම මෙන්න මෙතන තියෙනවා මේ කොළ පාටලා ටික් ගොඩක්. අන්න ඒ ඔක්කොම ඔෆ් කරගන්න. ඒකට හේතුව මං කියන්නම්. හේතුව තමයි මේ real time protection එකකින් සාමාන්‍ය කරන්නේ හැම වෙලාවෙම system එකට මොකක් හරි error එකක් එනවද ප්‍රශ්නයක් එනවද security එකට බාධාවක් වෙනවද කියලා තමයි හොයන්නේ. ඉතින් ඇත්තරම මේ ෆයිල් එක දැන් කොහේ ක්‍රැක් එකක්නේ. ඒ ක්‍රැක් එක අහු වුණොත් එහෙම Windowsලා මේ වෙනකොට ෆයිනල් අප්ඩේට් එකේ සමහර විට දීලා තියෙන්න පුළුවන් මේ වගේ errors හම්බුනොත් මේක බෑන්ඩ් කරන්න කියලා. බෑන්ඩ් කරන්න කියලා දීලා තියෙන්න පුළුවන් අපි දන්නේ සහ ඒ කොටස් ඔක්කොම ඕෆ් කරගන්න. ඊට පස්සේ මෙතන මේ Wi-Fi තියෙන්නේ. ඔයා Wi-Fi හරි මොකක් හරි Ethernet cable එකක් හරි ගහලා තියෙනවා නම් ඒ ඔක්කොම ඕෆ් කරගන්න. ඒක අත්‍යවශ්‍ය කාරණයක් මේ setup එක install කරගන්න කලින්. මොකද හේතුව මේක crack file එකක් නිසා. ඔයාලා කරන ලොකු වැරද්දක් තමයි අන්න ඒක. ඊට පස්සේ ඔයා මේක right click කරලා, ඒ කියන්නේ setup එක උඩ right click කරලා run as administrator තමයි දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට setup එක මේ විදිහට open වෙනවා. language එක select කරන්න. ඒක okay කරගන්න. ඉතින් Fit Girl එකේ සාමාන්‍ය සුපුරුදු sound එකනේ මේක. අපි මෙතන sound එක දැන් off කරගමු. ඊට පස්සේ මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි අනිවාර්යයෙන්ම මම නම් දකින්නේ කියන මගේ මේ වෙනකොට මැෂින් එකේ 64GB DDR4 RAM තියෙනවා. ඒකෙන් GB 26ක් GB 64න් GB 26ක් Forza Horizon 6 game එක open කරපු වෙලාවේ නම් වැඩ කරනවා. ඉතින් ඒ නිසා 16GB වගේ RAM එකක් තියාගෙන මේ game එක play කරනවා නම් මං කියන්නේ DDR3 DDR4 වගේ කට්ටිය ඒක play කරනවා නම් මං හිතනවා ඇත්තටම lag වෙන්න පුළුවන්. හයි හෝ අල්ට්‍රා වගේ දානකොට 4050 වලට වගේ යනකම් ලොකු ග්‍රැෆික් කාඩ් එකක් තිබුණත් ඒ නිසා RAM එක පිළිබඳවත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඔයාලා. හරි ඊට පස්සේ අපි මෙතනින් next කරනවා. ඊට පස්සේ නැවත next කරනවා. ඊට පස්සේ next කරන්න. ඊට පස්සේ දැන් මම මේක install කරලා තියෙනවා. ඇත්තටම ෆයිල් එක install කරලා තියෙන්නේ. ඒක නිසා මම නැවත install කරන්නේ නැහැ. ඔයාලට මට ඕන මේක කියන්න විතරයි. කොහොම හරි මෙහෙම කළා ඔයාලා මේක install කරන්න. install කරාට පස්සේ desktop එකේ මෙන්න මේ විදිහට icon එක එනවා. Forza Horizon 6 එක install වුණා කියලා. බැරි වෙලාවත් මේක install වෙන්නේ නැතුව මගදී මොකක් හරි error එකක් ආවොත් ඒ කියන්නේ ඔයාගේ repack file එකේ මොකක් හරි error එකක් තියෙනවා. මොකද මේ වෙලාවේ Windows Defender එකේ සියලු දේවලුත් off කරලා තියෙද්දි ඔයාගේ game එක මගදී off වෙනවා නම්, ඒ කියන්නේ වැඩ කරන්නේ නැතුව යනවා නම්, install වෙන්නේ නැතුව යනවා නම්
එක්කෝ ඔයා බාගෙට ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ නැත්නම් ඩවුන්ලෝඩ් කරනකොට ඔයාගේ ක්‍රැක් එක අහුවෙලා තියෙනවා. හරි. එහෙම නොවි ඉන්ස්ටෝල් වුණ කට්ටියට මෙන්න මේ විදිහට ඩෙස්ක්ටොප් එකට අයිකන් එකක් ඇවිල්ලා තියෙනවා. හරි. දැන් මේක ඕපන් කරන්න කලින් කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මම ඒකත් පිළිවෙලට කියන්න. දැන් ඔයාලා ආයෙ පාරක් Windows Defender එකට ගිහිල්ලා බලන්න මේ ටික ඇත්තටම ඕෆ් වෙලාද තියෙන්නේ කියලා. බැරි වෙලාවත් ඕෆ් වෙලා නැතුව සමහර වෙලාවට මේ රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් එක ඔටෝ ඔන් වෙනවා. එහෙම වෙන්නේ Wi-Fi වගේ දීලා තිබ්බම ඔන් වෙනවා. මොකද සිස්ටම් එකේ ප්‍රොටෙක්ට් කරන්න ඕන හින්දා. එහෙම වෙලාවට ඔයා මේක නැවත ඕෆ් කරගන්න. ඊට පස්සේ මෙතනින් නැවතත් Wi-Fi වගේ මොනවා තියෙනවා නම් ඒවා ඕෆ් කරගන්න. ඊට පස්සේ මේක උඩ රයිට් ක්ලික් කරලා ඒ කියන්නේ ඇප් එක උඩ රයිට් ක්ලික් කරලා මේකේ show more option වලට ගිහිල්ලා මෙතන properties තියෙන්නේ අන්න ඒකට යන්න. ඊට පස්සේ මෙතන compatibility කියලා ටැබ් එකක් තියෙනවා. ඒකේ මෙන්න මේකේ පහළට යනකොට run this program as an administrator කියලා තියෙනවා. ඒකට දාලා apply කරගෙන මෙතන general වලට ගිහින් okay කරගන්න. හරි. දැන් ඔයාගේ run වෙන්නේ administrator profile එක හරහා තමයි මේ game එක. හරි. දැන් ඔයා ආයෙ පාරක් බලන්න. මොකද මේක එක පාරක් හරි වැරදුනොත් ආයෙ ඔයාට මේ game එක play කරන්න බෑ. බෑ කියන්නේ සමහර විට බෑන්ඩ් වෙනවා නැත්නම් රීඉන්ස්ටෝල් කරන්න වෙනවා මොන හරි ප්‍රශ්නයක් එනවා. අනිවාර්යෙන් බලන්න මෙතන තියෙන ඔක්කොම ටික ඕෆ් වෙලාද තියෙන්නේ. මේක කට් කරන්න එපා මිනිමයිස් කරලා තියලා Wi-Fi on වෙලා තියෙන ඒ ටික බලලා ඔයා ගේම් එක දැන් ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න. දැන් ඔන් වෙන්නේ ඇඩ්මිනිස්ට්‍රේටර් ප්‍රොෆයිල් එක. ඒ කියන්නේ මෙතන මේන් account එකෙන් තමයි මේ ගේම් එක ඕපන් වෙන්නේ. ඔයාට පේනවා ඇති දැන් ගේම් එක කිසි කරදරයක් නැතුව ඕපන් වෙනවා. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න බැරි වෙලාවත් මෙන්න මේවා ඔන් වෙලා හැම තිබ්බොත් ඕපන් වෙයි. සමහර විට බෑන් වෙයි. ඒ නිසා ඒ ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් ඔයාලට පේන හැටි දැන් ගේම් එක වැඩ කරනවා. ඉතින් මම පොඩ්ඩක් සද්දේ නතර කරා. අපි බලානිමු ඇත්තටම ගේම් එක වැඩ කරනවද කියලා. නැත්නම් බොරුවක්ද කියන්නේ දන්නේ නැහැ නේද? දැන් මේ හරියට කියලා නැවතුනොත් එහෙම කොහොම ඉමුකෝ චුට්ටක්. හරි. මම මුලින්ම වීඩියෝ එකේ දාලා තිබ්බා වගේම ඔන්න ගේම් එක ඉන්ස්ටෝල් කරා. හරියටම ගේම් එක ඕපන් වෙනවා. මම දැන් ඉස්සරහටත් ඕනනම් ගිහිල්ලා පෙන්නන්නම්. ඔන්න මම එන්ටර් කරා. කොහොමත් Forza Horizon වල හැටි තමයි චුට්ටි වෙලාවක් ගත වෙනවා. එයාගේ දේවල් කියන ඔප්ටිමයිස් කරගන්න බෑ. එතකොට ඒකට පොඩි වෙලාවක් ගත වෙනවා. අපි බලමු. හරි. දැන් මම ඔන්න එන්ටර් කරලා තියෙන මෙතනින් ලෝඩින් කියලා වැටලා තිනා. ඔන්න මම ගේම් එක ප්ලේ කරානේ කලින්. ඒ නිසා ඔන්න මම කන්ටිනියු කරනවා. ඔන්න ඔප්ටිමයිස් වෙනවා දැන් ගේම් එක. බලමු ඉස්සරහට ගිහිල්ලා.